ඔබම සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනාව CLK සිනිමා YouTube නාලිකාව තුළට. ඉතින් යාළුවනේ ඔන්න වෙනදා වගේම අදත් මම ලස්සන මූවි එකක් අරගෙන ආවා. ඉතින් මං අද අරන් ඇවිල්ලා තියෙන්නේ හින්දි මූවි එකක්. ඉතින් මේ මූවි එක තමයි 2022 වසරේ නිකුත් වූ ගෝවින්දා නාම් මේරා කියන හින්දි මූවි එක. ඉතින් යාළුවනේ මේ මූවි එක ඩවුන්ලෝඩ් කරලා බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මම පල්ලෙහින් පින් කමෙන්ට් එකක් විදියට මේ මූවි එක ඩවුන්ලෝඩ් කරලා බලන්න ඕනේ ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා සිංහල සබ්ටයිටල් එකත් එක්කම මේ මූවි එක ඩවුන්ලෝඩ් කරලා බලන්න. එහෙනම් යාළුවනේ අපි වැඩි කතා බහක් නොකොට යමු මේ මූවි එකේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා කෙටියෙන්ම දැනගන්න. ඒ වගේ මතක් කරනවා ඔයාලා මේ වීඩියෝ එක බලන ගමන් තාමත් මගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් ওই පල්ලෙන් තියෙන subscribe button එකද ඔබාගෙන යමු. හරි එහෙනම් අපි යමු මූවි එකේ කතාව පැත්තට. ඉතින් යාළුවනේ අපි මේ මූවි එකේ කතාව පැත්තට ගියොත් මුම්බායි වල ගෝවින්දා කියලා තරුණ කොල්ලෙක් ඉන්නවා. ඉතින් මෙයා ජීවත් වෙන්නේ එයාගේ අම්මයි බිරිඳයි එක්ක. ඒ වගේම මෙයාගේ තාත්තට තවත් බිරිඳකුයි පුතෙකුයි ඉන්නවා. ඉතින් යාළුවනේ මේ ගෝවින්දගේ තාත්තා පොඩි කාලෙම නැති වෙනවා. ඊට පස්සේ ගෝවින්දටයි ගෝවින්දගේ අම්මටයි ඉතුරු වෙන්නේ ඒ තාත්තගේ බංගලාව විතරයි. කොහොම කාලය ගෙවිගෙන යද්දී මේ බංගලාව අයිති කරගන්න බලාගෙන ඉන්නවා ගෝවින්දගේ තාත්තගේ දෙවෙනි බිරිඳයි පුතයි. ඉතින් යාළුවනේ මේ ගෝවින්දගේ තාත්තගේ දෙවෙනි බිරිඳයි පුතයි මේ බංගලාව ලබා ගන්න නඩු කියන්න සූදානම් වෙනවා. නමුත් ගෝවින්දලාට මේ අයිති බංගලාව එයාලගේ කියලා ඔප්පු කරන්න අවාසනාවකට එයාලගේ අම්මගේ තාත්තගේ කසාත සාතිකේවත් එයාලා ගාව නැහැ. ඒ වගේම මේ ගෝවින්ද කසාත බැඳලානේ ඉන්නේ. මෙයාලා කසාත බැඳලා උනත් ටික දවසකින් ඩිවෝස් වෙන්න තමයි ඉන්නේ. ඉතින් මේ ගෝවින්දට තවත් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. මෙයාට මාර අවුල් ජංජාලයක් වෙන්නයි යන්නේ. ඉතින් යාළුවනේ මම මෙතනින් එහා නම් කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සියලුම දෙනාට මේ මූවි එක බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මූවි එක ඩවුන්ලෝඩ් කරලා බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් පල්ලෙහින් පින් කමෙන්ට් එකක් විදියට මේ මූවි එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා සිංහල සබ්ටයිටල් එකත් එක්කම මේ මූවි එක ඩවුන්ලෝඩ් කරලා බලන්න. හරි එහෙනම් යාළුවනේ මං අදට ඕගොල්ලොන්ගෙන් සමුගන්නවා තවත් මේ වගේ මූවි එකකින් හරි ටීවී සීරීස් එකකින් හරි ඔයාලා ගාවට එන තුරු සියලුම දෙනාට සුබ දවසක්.